यौवनं तन संपत्ति प्रभुत्वं विवेकितं एकैकमप्यनर्थाय किमु यत्र चतुष्टयम् යන්න පුතේ කියලා සෙල්ලම් කරන්න. සිහින විමන් වසං කළා
ජයසුරු ලැබී කුමට බව මේනදා උපදීවා උතුම් සිතැඟි අරුණලු මල් පිපෙනදා අරුණලු මල් පිපෙනදා ජයසුරු ලැබී කුමට මක්කයි උනේ කියපු දෙයට කලේ නැද්ද බූරුවා මොකෝ නැත්තේ අරු නැගිටන් ඇවිල්ලා අසෝකට පයින් යන්න ඇයි බූරුවෝ ලේකම් මහත්තයට කියලා ඔබ්ජෙක්ෂන් එකක් දාලා අරු කණෙන් අල්ලලා ඩොට්ට දාන්නනේ තිබුණේ මිහිඳු හරි මහන්සි හරි අපිත් ඒ වැරද්දම නිකලේ කංකාන මහත්තයෝ ඕක නේනම් මං කියන්නේ තොපිට මොලේ නැහැ කියලා මීහරකෝ අත්තර මාතේ පැදුරේ ළඟින්දයි බෙදන්න තිබුණේ හරි කංකාන මහත්තයා ටැග් අරන් එයිනේ බලමු ඇයි තෝ ඉල්ල ගන්නද ඒක කොට්ටපොර තරංගයේ ජයග්‍රාහකයා සිරිනිමල්
පාපන් තරංගයේ ජයග්‍රාහක පිළ වෙනුවෙන් පිළේ නායක අශෝක. මීරාට මහා බයිසිකල් ධාවන තරංගයේ පළවෙනි තෑග්ග මිහිඳු. ඕකයි අම්මයි දෙන්නම පන්නලා දාන්න ඕනේ. බොලාට හරියන්නේ. දෙකන් කන මහත්තයා බලමු අපි. ඉන්නේ ආමිනෙත් උගේ පැත්තේ. කිරි බණ්ඩෙත් උට. කිරි බණ්ඩේ පිටේ එක කාරේ නැහැ කියමුකෝ. පින්නියාමිට වටිනද උට පන්දන් අල්ලන්න. අප්පියෝ අර පයින් යන පුලාවේ අණ්ඩක් ගලවලා දාන්න තිබුණේ නැද්ද ඔබට? ඈ? පයින් අයින්ව කවුරුවත් දැක්කේ නැහැ. මං උට බෙදුවා නම් වැරදි කරන්නේ වැරදිලා. දෙමිච්ච කුකුලන් වගේ අකුලන් ආපු හැටි. ඔය කලිසම අඬවපන් බල්ලෙකුට තුබ්බූරුවා. ආප්පයට පාඩමක් ඉගෙනුවේ නැත්තම් කංකන මාත්‍යා මම අශෝක නෙවි. අරු එනවා. කන්නද බල තවත් බලා ඉන්නේ. දෙයියන්ගේ හාල් කැවිලයි කුඩු විලිස් කාපු රිලෝනුගේ නටන්නේ මෙතන. ඵලයන් කිව්වේ අශෝක මාමා. ඵලෙනින් ඵලයන්. පළඹුරු. බෝගේ ඔළුව තෝන්තු වෙලයි ගුටි ගහ ගන්න හදන්නේ. තිස්සෙම අපහාස කරනවා රජුරු. හරි මං අපෙක් නැතේ කියලා. ඉතින් එකට එක කරලයි ඔය අලුගෝසුවත් එක්ක ප්‍රශ්න විසඳන්න හදන්නේ. ආ? යනවා දැන් ගෙදර. මිහිඳුත් බොහොම හිතට අරන් ලොකු තාස්ති. නැන්චෝටි බීඩි ගහක් දෙන්නකෝ. බීඩි නෑ. උත්සවය අහවරේ පුතේ. ඔව් නැන්දේ. මිහිඳු බයිසිකල් රේස් එකෙන් දිනු. තෑගිත් තරම් අපි ගිහින් එන්න. ඒගොල්ලන්ට කාසි තියෙනවා. බලේ තියෙනවා. ඉරිත ඉන්නවා. අපට ආත්ම ශක්තිය තියෙනවා.
කතා වෙන්න එපා මිහිඳු. මං ගිහලා එන්න. මහක්කුණයි මගේ පුතේ. මගේ තාත්තා කවුද? එහෙනම් මට අප්පෙක් නැත. ඊවංගියක් කියන්නේ පුතේ. උන්නා. මලා. මකයි එමිණියගේ නම. එක් නැතයි කියන කතාව ඇත්තයි එහෙනම්. නෑ මගේ රත්තරන්. ඒකද කතාවක්. අහිංසක බලවතාගේ සෙල්ලම් බඩුවක් විතරයි. Andy? Ini hamil. Lagi ini. කොහෙන්ද මිහිඳු? ඊයේ හපංකම් පෙන්වන්න ගිහිල්ලා ගුටි ගහන් තාම ගුටි. මම මේ දහදුක් විඳින්නේ ඇයි හින්දායි කියලා හිතන්නේ නෑ හිමියානේ. දුප්පත් කියලා හැම. අශෝකයි එහෙට දන්නවනේ මිහිඳු. පාස කියලා ආරංචි. සන්තෝසයි. මම දැන් ලෙඩ අඩුවා. දැයි දැනගන්න එපා මිනිහෙක් වෙන්න. දහදුක් විඳලා ඔය විභාය ගන්න ලේස්ති කලේ. ඔය විකාර නවත්ත දාලා මොකක් හරි කරන්න ලේස්ති කරගන්න මිහිඳු. පවුනේ. නැන්දාරි වේදනාවෙන් ඉන්නේ. මං ඉන්න. මක්කටයි උඹ අරුන්ගේ ගුබ්බෑමට රින් ගන්නේ උදේහව? මට ඕනවත්. ඔහෙට ඕන හැටියට වැඩ කරන්න බැරියයි කියන එක හිතා ගන්නවා මින් පස්සේ. පාන්දර ජාමේ ඉඳන් රෝන්ද ඵලය බොට වෙන වැඩක් ඇත. යාළුවෙක් බලන්න ගිහ මම. යාළුවෝ බලපන් ඔක්කොම හරියාවි. මැංචෝගේ කොළුත් විභාගේ පාස්. බොලාට බෑ.
එකම පුතාය කියලා එයාතුත් හරි හම්බ කළා. බොට මොකද? නැති නාස්ති කළා දාපන්. අපිට බැල මෙහෙවරකම් කරපු එවුන්ට අපේම ඔළුවට අත හොදන්න සලස්සලා දීපන්. මිනිහෙක් තවත් මිනිහෙකුගේ බැල මෙහෙවරකම් කරපු යුගය දැන් ගෙවිලා හවරයි. හැමදාම පෑගී පොඩි වී ජීවත් වෙන අපට පොදුවේ ගමටත් යහපතක් සලසා ගන්නයි මේ සමිතිය පිහිටුව ගන්න අපි අදහස් කළේ. නායක ස්වාමින් වහන්සේත් කවදත් අපේ දුක බලන රජුරුවොත් අපට දක්වන සහයෝගය අපට මහත් ධෛර්යයක්. අපි අතිනුත් වැරදි සිදු වෙන්නේ නැහැ. අපේ ගමන් මාර්ගයේ ඉදිරියේ බාධකම් කරලු තියෙන්නත් ඇහැකි. නමුත් නායක ස්වාමින් වහන්සේගෙත් අපේ රජුරුවන්ගෙත් මඟ පෙන්වීම යටතේ අපේ ගමන සාර්ථක වන බව මට සහතිකයි. ඇහුණා උඹට? උපම් බිමට තමන්ගේ මවුට වගේ ගෞරව කරන්න කියලායි අපේ මුතුන් මිත්තෝ කියා තියෙන්නේ. අන්සල පාසල පාරතොට අවුරුදු පතා හිසරදයක් වෙන මොය මේ වගේ පොදු වැඩවලට පුර දෙන්න ඕන නැගී එන પરම්පරාව. ඕම් පුතෝ කන්නේ රජුරෝ මේ ගමන නැගිටින්න හදන්නේ මේ දුවේ කරේ මවුට වගේ ගෞරව කරන්න වටහිට කියලායි ගාම නන්නත්තාරගේ මැංජෝගේ පුතාට අපට උණු පාත් කරන්න වෙනවා. රජුරෝ 100ක් ඌට පස්සකොට මක්කයි කරන්නේ කන්දර මහත්තයා. ඔයාලට මීහාට කියන්නේ ඕක නේ බා. වෙන මොය අදහන් ගොන වෙන සමිතියක්. මේ වගේ පොදු මම වැඩවලට සපෝට් එක දෙන්න. පුර දෙන්න ඕන. ගමට රටට යහපතක් කරන්න ඉදිරිපත් වෙනකොට භාවික කම්කටොළු පැමිණීම සිරිතක්. නමුත් සිහිබුද්ධියෙන් වැඩ කරන්න හැක්නම් ඒ වගේ ගැටලු ප්‍රශ්න යටපත් කරගෙන ඉලක්කය කරා ගමන් කර හැකි. ගමේ රටේ දියුණුවට මගෙන් කෙරෙන්න ඕන හැම දෙයක්ම කරන්න එදා වගේම අදත්ම ලෙස්ටි. දීර්ඝ කතාවක් කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. සමිතියේ සභාපති වශයෙන් අවංක ක්‍රියාශීලී පුද්ගලයෙක් අවශ්‍ය නිසා මිහිඳුපත් කරගන්නේ කියලා මම යෝජනා කරනවා. කැකිරි කන්නද බල තවත් බලා ඉන්නේ. අපේට උළු පාත් කරනවද මම? වරේ ගන්න. මිහිඳු අපේ සංගමය මේ අපේ ගමේ දිනුවට සංගමය ඕක නෙවෙයි හැමදාම මං බලට කියන්නේ. රජුරෝ දත් ගහන්නේ මිහිඳුවණක් ගන්න. ඔබට නැති හිතවත්කමක් ඌට තියෙනවා. සීයාකනේ මක්කවත් කරන්න බෑ. මාළක මුණුබුරා. ඔබට හිතවත් නම් ඌට සභාපතිකම දෙයිද? ඌලා කියන්න වගේ මං කියන්න පුතෝ. මේ නෑ නන්දේ ඌට දීලා. ඉඩ කඩන් ටිකක් ලියලා දීලා. අවදාහරි රජගෙදර රජ කරවන්නේ ඕකලව්ව. මිහිඳු රජුරුවන්ගේ නෑදෑයෙක් නෙවෙයි එහෙම කරන්නේ. එනවා ඔය කොලේ. දැන් නැති මකුල් වලට පට ගන්න පාස්පයෝ. ඕන්ගේ බණ්ඩාගාරියත් පත් කරගත්තා නේද ඔය ඇහෙන්නේ? දැන් ඉතින් පල්ලම් බහිමු. ඔයා හිටෙව්වට මදි. පොර දාන්නත් ඕන පුතේ. දැන් මතකයිනේ. ඔයාලා හත් දෙනා පිටිපස්ස කතා කරන්න තියෙන දේ මම කතා කරන්න. ඔයා. අතෝ කයියලා. ආයි බණ්ඩ සර්. ආවිනේ. බෑරක් යන ගමනේ සර් මුලිච්ච වෙන්න බයි මේ ආවේ. යමු පාඩුවෙමු.
ග්‍රීස්මෙන් තමයි හුලං ගැහෙන්නත් එක්ක එළියම හොඳයි. ළමයෝ ඉන්න මම්මි. මේ අතෝකලා ගමට රටට සේවයක් කරන්න ඕනි කියලා සමිතියක් පටන් අරන් මට සම්බන්ධ වෙන්න කිව්වා. යහපතක් වෙනනම් අපි නිතරම සපෝට් නේ සර්. ඔව්. වඩින්. මක්කයි මගෙන් කරන්න ඕන කරමාත්‍ය. වැවරේ ඉන්නේ හාමිනේ. ඔව් කංකාන මහත්තයෝ. කංකාන මහත්තයා කලකින්නේ දැක්කේ. ඔව් හාමිනේ. ගරන්න ගිහිල්ලා වුණා. මදුරුව ගහ දාලා ආවා. කලකින් ඒ අහ එන්නත් බැරි වුණා. අක්කා සනිපෙන් ඉ පුතේ. ඔව් නැන්දේ. දැන් සමිතේන අපි පිහිටෙව්වා. සර්ුයි ලොකු හාමිනේ අනුසාරකවරු වශයෙන් පත් කරගත්තා. සභාපති ලේකම්ලා. අපේ අශෝක මහත්තයා සභාපති. ලේකම් හිමි හාමිනේ පත් කරගෙන අවසానයි. හොඳ වැඩකට නම් සහයෝගය දක්වන්න එපා. නේද? එනතර අපි ගිහිල්ලා එන්න. හොඳයි. කොහොමද අශෝක මහත්තයා? එන්න අපි ගිහිල්ලා එන්න සර්. හොඳයි. යා එන්නම් මම්මි. නැන්දේ අපි ගිහලා එන්නම්. අපි අහන්නේ කංකාන මාත්‍ය හරිම බේගලයක් නේද බෑ. ඔබ කට වහගෙන හිටපන් උරුණාම්බා. පච්චුරන් එක්ක හැප්පෙන්න පුළුවන් එකම කාසිකාරයයි මේ ගමකේ. මුගේ පුස්කාපු සල්ලි එළියට අදින්නයි මගේ පැලෑන. උඹලට දැන් තේරුණාද? උමා මංචෝගේ කඩේට බොට යන්න බෑ මින් පස්සේ. කිරි වීදුරක් බොන්නයි කියලා අම්මනේ මට යන්නේ කිව්වේ. කිරි වීදුරක් බොන්නේ කිව්වට මනමාලකම් කරන්නයි කිව්වද බොට? මට රැක ගන්න පරම්පරාවක් තියෙනවා. නමක් තියෙනවා. නම්වක් තියෙනවා. හොන්ත මොනවද යත්තේ? මිහිඳුත් එක්ක දෙඩුවයි කියලා පරම්පරාවටයි නම්බුටයි වෙන්නේ නැහැ නේ අම්මේ. මගේ කවුසන්ද කොඹ? ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මමයි. මගේ දුව එක එකත් එක්ක ජෝගිනක් නෑ කියලා අහන්න මම ලේසි නැහැ. අම්මා ඉස්කෝලේ ප්‍රින්සිපල් එක කියලා අයිස් එක දොඩන්න බෑ මට. ආරංචිලේ තවත් බංගේ පුත් එක මුකුළු කරයි කියලා. බොට උගන්නන්න මම. සබ්බේ සත්තා ආහාරට්ටි කා. සියලු සත්වයන්ට ආහාර අවශ්‍යයි කියලා. වෙළඳාමක්වත් කරන්නයි හිතන් ඉන්නේ රජුරු. හොඳයි. කරන්නේ මොකක්ද කියනවා? ඇහක් උපකාරයක් කරන්න මම. මිනිස්සු කේලම් කියලා අම්මට. තවත් දෙන්න දහංචි මට. මම හරියට උපපාදික සතෙක් වගේ. එන්නේ හාමිනේට කරදරයක්, හිරිහැරයක් මම මේක දොඩනෙලා. මිහිඳු. හඳ ඉල්ලන් කෑ ගැවුට ලබා ගන්න බෑ හිමි හාමිනේ. නමුත් හඳට ආදරය කරන්න හැකි අපට.
ලබන්න බැරි දෙයකට ආදරය කරන්න එපා යාමිනී. එපා. ඒකත් අහන්න කරන්න එපා මට. මම කවදාවත් එක්ුනේ නෑ. ඒක කරන්නත් බෑ. එක්කුණ දවසට ලෝකේ ගමන් මග වෙනස් වෙනවා. ඉන්නේ යාමිනී. මීනු. ලෝකේ ගමන් මග වෙනස් කරන්න අපි දෙන්න. ඔව්. අපි දෙන්න කවදා හරි. උමා යවුසන් නටන්න නැතුව පොත බලහන්. පුතේ උමා කම්මලේ නම් පාර කපනහට ගිහිල්ලා එමු. හොඳයි සී. පස් පෙඩල්ලක් කපන්න බොලා එට දෙන්න එපා. බැන්නොත් බයිනෝ යහුවොත් ගහපල්. මායිම පනින්න දෙන්න එපා. ඉතුරු හරි අපි ඔක්කොම බලා ගන්න. දෙන්න. බොලා ගිපිට තේරෙම හරිනේ. වැඩේ කඩා කප්පල් කරන විතරක් නෙවෙයි. අරුගේ අණ්ඩක් ගැලෙව්වොත් බලකට තව සලකනවා. එහෙනම් ඵලයල් අපි මේ අහ ඉන්නවා. බලා ගන්නම් බොස්. පාර කපනවා කියන්නේ පුතේ ಜಾති ಜಾති ඵල දෙන පුණ්‍ය ක්‍රියාවක්. කී දෙනෙකුට නම් යහපතක් වෙන්නේ කියලා හිතා බලන්න. කොලාතු මේ අතල්ලා කොටහංකෝ මම මොකද්ද? ඌ ගෑනු වගේනේ. දයිටම් බලන්න. පාරවල් කපන්න. ආ? මොකද්ද කිව්වේ? කවුද මට පාර කපන්නේ කිව්වේ? මොකක් කිව්වා? කවුද මට පාර කපන්නේ කිව්වේ? මේක අපේ සමිතියේ තීරණය. කල්පනා කර යනවා යන්න. අපිත් මේක සමාජිකයෝ. කොබල අපිට කිව්වා. බොලා අපේ සමාජික නෙවෙයි. කෙනෙක් නෑ අපිත් කියන්නේ. මුන් කන කපල් කාරයෝ. අපිත් මේක සමාජිකයෝ. බොල අපිට කිව්වේ නැහැ. අපිට කිව්වා. අපා බලපුවා නම් පාර බොලාට මම ආයි කියන්නේ නෑ. යනවා නැද්ද මෙතනින්? නේ. අපි ගෝරේ නෙවෙයි ආයේ පාර කපන්න මිසක්. කපලා කියන්නේ රන්දුවට. හරිද? අපිට කිව්වේ නැහැ. කපලනේ මකලයක. ගහපිය යකෝ.
මොකද සිද්ධ වුනේ? රජුරු අපිට පාර කපන්නදී මේගොල්ලෝ රණ්ඩු කරන්න ආවා. ඔව් කවුද? කවුද රණ්ඩු කරේ? කවුද? කවුද පාර කපන්න ලේක්ති උනේ? බොලා මෙහාට වැල්ලා මෙහාට වැල්ලා. අනිත් අය අරහට ඵලයල්ලා. අරහට ඵලයල්ලා. 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 Gani, gani. Anik tahu dulu ganin, ganin, ganin. Ini para kapapan. Anik, anik, anik. Anik. Giring kapapan lah. ගමට යහපතක් කරන්න හදනකොට බොලා හදන එක කඩා කප්පල් කරන්න නේ. උමා ඊයේ මේ ළමයින්ට බෙදා දෙන්න ඔය කෑම. වාඩි වෙන්න. අපිට ඔක්කොම ආරංචි. මොනවා කරන්නද හාමිනේ? ඇවුලත් ඕනේ කැඳත් ඕනේ. මම නම් කියන්නේ කංකානම් මහත්තයා. ඔය බහුව භූත අත්හැරලා දාලා මෙයායිට මිනිහෙක් වෙන්න කියලා. දැන් බලන්න අර මිහිඳුවා ඉන්නවා. පොල් බිස්නස් එක පටන් ගත්තා. අලක් යනකොට ඌත් මේ ගමේ සෑහෙන මිනිහෙක්. ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕන නැහැ. මම දන්නවා. නමුත් රස්සාවක් නැති මිනිහා නිකම්ම නිකමෙක් හැටියටයි ගණන් ගන්නේ. මක්කාරේ කරන්න තමයි හිතන් ඉන්නේ නැන්දේ. අතෝක මහත්තයා අසාධාරණී වසන්නේ. මිහිඳුවත් එක්ක හැප්පුණේ ඒකනේ. මම මේ දත කන්නේ කොයි මක්කල් හරි යහමගන්න. මිනිහා ටිකක් දඩබ්බරයි. කංකානම් මහත්තයා මගේම කාසිය අරන් මගේම වත්තමැද්දාවෙන් පාර කප්පන්නයි ඔහෙලා ලේස්ති කොල්ල. මේ රජුරොත් එක්ක මක්කාවක් කරන්න බෑ නෑ මහත්තයෝ. ඒව මිනිස්සු. මේ වංගිය ගන්නවා එන්ට්‍රන්ස්. ගන්න ඕනේ. කම්මැලි පාඩම් කරන්න. ඩොට ඇමරිකන් යොමේ. එහෙනම් කොහොමද? මෙන්න මෙහෙම. ඉකන්නකෝ. පුතා කොළඹ. මිනිහට කරගන්න බැරුව තමයි දෙන්න ලේස්ති වෙන්නේ. මාතර හැමිනෙත් කැමති. අශෝක තාම සෙල්ලක්කාරයා නෙව. ඒක නවත්තන්න තමයි මාත් මේ දත කන්නේ. ඒක කිව්වොත් නම් අහයි. කංකානම් මහත්තයා ඒකට හොඳට විශ්වාසයි. බමර 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 කුලේ බමර 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 මලේ බමර කුලේ බමර මලේ ධනින් දහද නිදලහලා අපිනේ තනිහිල්ලන්නේ අපිනේ මලු කොල්ලන්නේ අපිනේ තනිහිල්ලන්නේ අපිනේ මලු කොල්ලන්නේ මේ යන්නේ අමෝතර අපට එපල්ලා මේ යන්නේ අමෝතර අපට එපල්ලා belum belum kuben oni adilla mulka tapparai tuhati gaman gamalla mulka tapparai tuhati gaman gamalla menna ahanni dela apata dura palla menna ahanni dela apata dura palla bamar kule bamar male Halla
දපේමලු කොල්ලන්නේ අපි නැතන ඉල්ලන්නේ දපේමලු කොල්ලන්නේ ඒ අන්නේ අනුතේව අපට එපල්ලා ඒ අන්නේ අනුතේව අපට එපල්ලා එනන්නන්නේ ලබන මුරේ පොල් ටිකක් මටමයි මම එන්න කරත්ත කුලිය ගෙවල් දැම්මාම ඉතිරියක් නැහැ ඉන්නේ ආනේ. රජුරවන්ට පිටින් දෙන්නයි මේ ටිකවත් කරන්නේ නැහැ කුලිය. ඉතින් මාතරින් ගම්පලත්තට පටවන්න හැක්මක් හරි නැද්ද? ඕ ඉතින් කාසි. කාසි මහ ගොඩක් ඕනේ. වුන් 50ක් විතර තියෙනයි යමක් කරන්න නැහැ. මගේ කැටේ නම් පිළිලා. හැබැයි පවුන් 50ක් තියෙද කියන්න බෑ. එපා ඉන්නේ ආනේ. මමනේ දෙන්නේ. හැබැයි මට ගේන්න නම් බෑ. රෑ ගන්න කොයයි.
අන්නරු පටෝගෙන යනවා. අපපයි යන්න ඉස්සෙල්ලා. ගණන් මහත්තයා. කියන දේ කරපන් අප්පයෝ. මමයි ඔබට කියන්නේ. ස්වාමියා එනකොට සේරෝකියෝ නැකිටලා ආචාර කරන්න ඕනේ කියන එක නීතියක්. හොඳ වයිසේ සමාවෙන්න. එහෙම නෙමෙයි ආචාර කරන්නේ. එහෙනම් කොහොමද? මෙන්න මෙහෙමයි. අනේ නිකයින්නකෝ. දෙල්ලම ලෙල්ල වෙනවා කියලා කතාවක් තියෙනවනේ ආසෝක. මනෝරි මොලට එව්වේ ඔබට රැක් කරන්න නෙමෙයි. රාජකුමාරයෙකුට රාජකුමාරියක් එක්කාදු වුණොත් කිරිපැණියෙක් කරා වගේ අප්පයෝ නැත ගහලා බලමු. රජුරුවන්ගේ කරුණගේ කිරිබණ්ඩකේ සප්ත මහා සාගරයක් වගේ වස්තුව. කාටදයි? උමා. එතෙන් පිපිගෙන එන මානෙල් මල් පොට්ටුවක් වගේ උමා පොඩොස්සි. ඔය කියපු වස්තු සම්භාරේ කාටවත් කිට්ටු කරගන්න පුළුවන් නම් ක්‍රියාකාන්තාව කිට්ටු කරගත්තා බා. අර සක්කර වට්ටමත් එක්ක උඹේ තියෙන ඇඳැලිකන් නවත්තපන්. බූරුවා. ඕනම බලාපොරොත්තුවක් සඵල කරගන්න නම් දරුවා රූපසුබස්නා උත්සාහය වගේම කාරණ බුද්ධියක් තියෙන්න ඕන. ඉදිරි ගමන බාධා කරන වෙනත් හිත දූෂ්‍ය කර්ම වලට පෙළඹෙන කවුරුන් හෝ වේවා අනාගතය අඳුරු ගන්නවාමයි. දුවට ආරක්ෂා කළ යුතු පවුලක් තියෙනවා. පරම්පරාවක් තියෙනවා. කලක් තිස්සේ ගොඩනැගිච්ච නමක් නම්බුවක් තියෙනවා. දුවගේ අම්මා ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්. ඒ නිසා ඔය අහුමුළු වල හැංගි හොරා කරන කටයුතු වලින් දුවගේ පවුලක් අපකීර්තියටපත් වෙලා විනාශ වෙනවා වගේ මතක තියාගන්න. සර්. ඔන්න මේ අහක් ගන්න හැක් හොඳම සැම් පවුඩර්. පවුන් දෙකක් උනා. අරයට පෙනේ. යන්න. මතකේ අදන් පන්දිනේ. එන්නේ ආමිනේ. තවමටයි යන්නේ මක්කවක් ගෙනෙත් තිනවද? නෑ කංකානම් මහත්තයා.
ආ බාප්පි ලොකු තාත්තේ උපන් දවසයි කියන්නේ අපි තවත් අවුරුද්දකින් මිනිවලට කිට්ටු නැහැ කියන එකයි කරුණ. දූගේ ඉස්කෝලේ යාළුවන්ට දෙන්නත් එක්කලයි කේක් එක හැදුවේ ලොකු තාත්තේ. අපේ නම්බුවත් රැකගෙන උසස් වැඩගත් තැනකට බලපත් වුණාට පස්සේ බලාගෙන මට සන්තෝෂ වෙන්න පුළුවන්. අශෝක වාඩි වෙන්න පුතේ. සීයේ අශෝක කොහොමද බලාගේ වැඩ කටයුතු? වරදක් නැසී දැන් මනෝරිත් බොලයි මෝලේ වැඩ කරනවා කියන්නේ ඇත්තේ ගමගේ මාමලත් කොටහක් දැම්මනේ. මනෝරිත් දැන් ඔෆිස් එකේ වැඩ කරනවා. කොහොමද බර්ත්ඩේ කුමාරි? උමා අනේ මන්දා ඔය හවුල් බිස්නස් කොයි දින් කෙලවර වෙයිද කියලා. My best wishes. මම ඔයාලට පුංචි ටැග් එකක් ගෙනාවා. මේ අහා තියෙන හොඳම සෙන්ටෙන්ස්. ගන්න. ගන්න ළමයි. මේ දෙවෙනි ටිප් එක. තව ලොරියක් දෙකක් තියෙනවා නම් වැඩ තියෙනවා. පඳුර ළඟට මා යනවා විනායේ පඳුර මා ළඟට එනවා හිනායේ. ඔය අනිත් එක නේද? සිතිවන උවන ඉංගසුංග ගත හැකි මිටින කියලා ආමුදුර ලෙවිය ඔන්නෝම කාන්තා රත්නයක් දැකලා බං. දැන් ඉතින් කුමාරයයි කුමාරී දිය කෙලිය යෙදිලා
කියලා ලේසුට්ටකුත් වෙනව නේද? ගණන් ගන්න එපා ගණන් ගන්න එපා. කුඩැල්ලක් කෑවා ගණන් ගන්න එපා. ඔකේ හලනවා කවදා හරි මම මම මේ කිසි දෙයක් දන්නේ නැහැ රජුරු. නැත්නම් මොකද? උඹ තමයි ආවේ. නාතහල්ලා
අයින් වෙලා කිව්වහම මකයිසිය උනේ මගේ කෙල්ල නැති කළා පුතේ. සෝ ආහාර බල්ලා හැට වැඩ කරන්න එපා යකෝ වනචරය හසෝක නවත්තපන් ඕක හැට වැඩ කරන්න එපා බල්ලෝ මම හිතුවේ මිහිඳු මත් මිනිහෙක්ක කියලා. නින්දිත තිරිසනෙක් වගේ දැනගෙන හිටියානම් මම උඹලා එකෙක්වත් මේ ගමේ හතර මායිමේ තියන්නේ නැහැ. රජුරෝ මට හැමදාම පියෙක් වගේ සැලකුවේ. මගේ මේ වැදු අම්මා පල්ල. කතරගම හාමුදුරුවෝ පල්ල මම මේ කිසි දෙයක් දන්නේ නැහැ රජුරෝ. උත්සවයට යද්දි මේ මිනිස්සු ගහලා මට ඇදන් ආවේ. ඕ තෝ තවත් සුද්ධ වෙන්න හදන්නේ යකෝ මගේ පුතාට ගන්න එපා. මගේ රන්තරා පුතාට ගන්න එපා. අනේ මගේ පුතාට අනේ මගේ පුතා වහාම මේ මොහොතේදීම උඹලා ගමින් පිට වෙන්න ඕන. මේකට මොකද කරන්නේ ඒකිට යන්න ඕන. මම උඹට සැලකුවේ මගේම දුවක් හැටියට. බපේ ගුණේ තැලි ගෑවා. මේක පෙති කපලා මොයේ කිඹුලට දෙනවා. මූට දෙන්නේ නැහැ. කරුණා සිහි බුද්ධිය ඇතුව දොඩපන්. ඒකි මරා දැම්මම බොට මොකද වෙන්නේ? අතරන්න ගම තියන්න රගමුව බොලා විතරක් නෙවෙයි. මුළු ගම් පළාතම මට විරුද්ධවවත් මට කෙලින් ඉන්න හැකි. මගේ පපුව පිරිසිදුයි. නවත්ත ගන්න ඕනේ පළා මේ අහිංසක කෙල්ලට මීට වැඩිය අවඩක් සිද්ධ වෙලා තිබුණා. මගේ භක්තිය, මගේ ගෞරවය, මගේ පපු කැනැත්ත කෑදෙන ලෙන්ගතුකම හින්දා මම බාර ගන්නවා. මං උඹට තවත් නින්දා පහස වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්, වනචරකමින් කිලිටු නොවිච්ච ලෝකයක් හොයාගෙන අපි යමු. ඉවරයි. ඔක්කොම ඉවරයි. අවුරුදු 40 ගානක් තිස්සේ ගාඩියෙන් කඳුලෙන් ගොඩනගාගත්තු ලෝකය පිච්චිලා විනාශ වෙලා ගියා. දැන් මං ජීවත් වෙලා වැඩක් නෑ දෙයියනේ. එක වාලයට ඒත් අපි අමුත්ත වගේ. එයට හරි හමන් වහලක් නැහැ. ජීවත් වෙන්නයි කියලා මගක් නැහැ. අපේ පව් බෙදා ගන්න කාල කන්නේ ඇති නොකර මිනිස්සු වශයෙන් ඔලු උස්සන්න හැක්කුණ දාක පවුල් ජීවිතය ආරම්භ කරමු මා.
කුමාදුවත් අම්මෙක් වෙන්නයි යන්නේ. මොනවා? ඕන දේ තමයි තියෙන මාත්‍යා එන්න පොඩ්ඩක්. කොට්ටු ශරම් තියෙනවා. මල් චිත්ත තියෙනවා. කොට්ටු ශරම් තියෙනවා. පොඩි මල් රෙදි කැල්ලක් දෙන්න. පොඩි මල් රෙදි තියෙනවා. ඕන දේ තමයි මං ගාව තියෙනවා. ඕන පදන් තියෙනවා. ඕන දේ තෝරන. ඕන පොඩ බෑඩන්. මාත්‍යා නෝ මෙන් එන්න මෙන් වාඩි වෙන්න. නේම. මේ තම්බි හිච්චෙමුට මක් ඇතින්. ඉච්චෙන්ට බොහොම ලක්ෂණ එක තමයි තියෙනවා. තම්බි සරම් තියනවා. ඔයි ශරම් කොටු ශරම්. බලමු. කොටු ශරම් මාත්‍යට. මේදින් කොටු ශරම්. බලන්න. උතු සෙනෙහස පුදනා
බෝලේ පුතේ? අන්නර දුප්පත් ළමේ කරන් ගියා. පුතාට මං ලස්සන බෝලයක් ගෙනලා දෙන්නම්. යා. උමා උඹ ගැන මට දුකයි උමා. ඒත් කරන්න හැක් දෙයක් නැහැ දැන්. ඊයේ හවස් ජාමේ මේ අහා ඉන්නවයි කියලා දැනගත්තේ. මට කරන්න හැම දෙයක්ම මං කරන්නම්. කොහෙන්ද පුතා මේවා? මාම්මා කෙනා.
කවුද මේ ඇඳුම් ගෙනව මාමා? අශෝක අයියාවනේ. අශෝකයා? අනේ පිටේපා. ඕකා පිට කරපු වෙන්නේ මදිවට ආතා ඇඳුම් ගන්නන්න. බේදු. අනේ මගේ දරුවා. වෙනවයි මොකද? කොට අමතක වුණාට මට අමතක නෑ අපේ අතීතේ. ඌ අපේ යහපත සලකන් එනවා කියලා හිතන්නේ. නෑ උඹා. මින් මනත අර ඉන්දි කඩුලෙන් පයින් උඩ තහංචි. මක්කයි පුතේ කල්පනා කරන්නේ. අසෝකාවම කන්නේ නැහැ කියම්මේ. ඇයි පුතේ? මට තේරෙන්නේ අසෝකට මක් වෙලාදයි කියලා. දැන් දවස් ගානක් තිස්සේ මා පෙන්වන්නත් බෑ. දරුවා පෙන්වන්නත් බෑ. වැඩ ඇරිලා 6-7 වෙනකොට එන මිනිස්සේ දැන් මහරය ජාමෙන්නේ. කටගොන්න බීගන. මට තේරුණා පුතේ. ඒක බොලා දෙන්න අතරේ හබයක් දැයි කියලා. මම ආරැවුසේ නැහැ. නෑ අම්මේ. අක්කලත් මම රණ්ඩු කරන්නේ නැහැ. මට තේරෙන්නේ නෑ අම්මේ මේ වෙනස. මාත්‍ය නිදී හැමනේ. කෝ තාම ආවෙත් නැහනේ. කංකන මහත්තයා දන්නේ නැතිනේ මහත්තයාට මක් වෙලාදයි කියලා. කනමැදේ වගේ බීගෙන මහරජාමි ගෙදර එනවා. ඔය ප්‍රශ්නේ හින්නිහාමේගෙන් අහන්නයි මාත් හිතන් උන්නේ. මාව පෙන්වන්න බෑ. වැඩ කරන මිනිස්සු පෙන්වන්න බෑ. එහෙම මොලේ වැඩ ටික අතපසු වෙනවා. බලන්න අද පඩි දවස. වැඩ කරන උන්ගේ පඩි ගෙවන්න එපාය. උම්මා කන්න හදනවා. වැඩ පොලෙත් නැත්තම් කොයි බේ මේ මිනිස්සයා යන්නේ? ආයිබන්ද කිව්වා. කොළු තව බෝතලෙකුයි වීදුරුවකුයි අරන් මරේ. සර් මක්කයි මේ කරන්නේ ට්‍රෙස්ට් හවුස් ගානේ මේ විදියට බිබී වුණාම යත්තට කරේ බිස්නස් එක අර ආමනේ ලාක්සෙට් ගහලා අද පඩි දවස පඩි ගවන්න උනේත් නැහැ ඔයගේ මගේ අතර රහසක් නෑ නෙමෙ මක්කයි සිද්ධ වෙලා ඇත්තේ මට උමා මුලිච්චි වුණා ඒකි දහ දුක් විඳිනවා බොගේ වෙලාව කොයි බේ ඉන්නේ chance එකක් ගත්තේ නැත මක්කයි දෙඩුව කංකන මහත්තයා පවුල් කඩා ඉරවන්න මන් ලේස්ති නෑ රජුරුවන්ගේ කිරිබණ්ඩගේ කරුණගේ වස්තු සම්භාරයම ඒකිටයි හිමිවන්නේ කවදා
අර හිඟන්නට ඕක විඳ දරා ගන්න වාසනාවක් නැහැ. තේරුම් ගියාය? ඔබට තියෙන්නේ දැන් හිමින් සැරෙන් ඕකිට කිට්ටු වෙන එකයි අප්පයෝ. මම ජඩකම් පාහරකම් වලට මම බැඳගත්තා. නමුත් අනිත්තු උන්ගේ වේදනාව මට තාපයක් වෙලා. මන් රැදවල් හිතින් දුක් විඳිනවා. එහෙනම් පුත මන් දැන් නරකක් කළේ යාමී හරකෝ. නෑ. අතර මහා අපායේ පැහැවන පව්කාරයෙක් කළා. මගේ දෑහර නොපෙනි මෙතනින් ඵලය යකෝ. පාහර බල්ලා. වනචර බල්ලා. ඔය ඔලතරල්ලේ අල්ලහල්. ඔන්න අන්න. හේ! ඔන්න. ආගේ! ඔන්න අල්ලලා. අල්ලලා. ආගේ! ආය! ඔන්න අල්ලලා. අල්ලලා. මොනවා? ඔක අල්ලලා. නංගි හැදුණු වැඩුණු විදිහට විඳින මේ දහ දුක දැකලා මගේ පපුව හොස් ගාලා පත් වුණා. මම්මා පව්කාරයෙක්යි. බය වෙන්න එපා උමා. මං උදව් කරන්න. අරයා දැන් ඒ අනික යන්නයි. නෑ! මං ආවරකෝ. ඔව් බැරිද? කාකේරෝ මුතර බලා. අතරේ බැරි. බැලි ඌව වැද ගන්න එපයි කිව්වහම තුරටම ගෙන්න ගත්තා. වැදුවම් මරත් එපා වුණ බොටේ නම් මමයි පිට උනේ. නන්නත්තාරේ ගිහිල්ලා වැදුකෝගේ දරුවව හදාගත්තෙත් මම. මගේ ජීවිතේ වේදනාවෙන් කඳුලෙන් ගෙවන්න උනේ තෝහින්ද යකෝ. ඒ කිඳර උහුලා ගන්න බැරුවයි අම්මත් අකාලේ මියදුනේ. කොහෙද යන්නේ? ආ? ඉඳා පාරගනි. මාව යකා උස්සන්න තෝ මූත් එක ඵලයන්න ගියේ. ඵලයන්න. තෝ මේකෙක් නෑර පැති ගහනවා. මාව මිනිවර වෙන්න ඕන නේද ඵලයන්න. වගේ තමන් කරපු පාප කර්මයන් තමන් පසුපස එනවයි කියලායි බුදුබණේ කියලා තියෙන්නේ. අපි කරපු පාප කර්මයන් අපිම ගෙවන්න ඕන උමා. මේ ගෙදරින් උඹ පන්න දාන්න කෙනෙක් නෑ දැන්. නිවිහෙන්නේ මිහිඳු මුරිච්ච වෙලා
මම මේ ගැන අහ බලන්නම්කෝ. මේ බලන්න මේ ආච්චි යන්නේ. එන්න මගේ ළඟට එන්න රත්තරන් පුතේ එන්න. අපි යනවා. අපි එක්ක යනවා. අනේ පුතේ අර බලන්න. ආන්න බලන්න ලස්සනට අර මූදේ ඇලි ගහනවා. අන්න බලන්න මගේ හොඳ පුතා වගේ. අන්න බලන්න ලස්සන අර මාන්න. ඉන්නකො මගේ පැටියා. මම අම්මා ගාව එක්ක යනවා පුතේ නේද ඉන්නවා. අනේ මගේ හොඳ පුතා අර බලන්න පුතේ අර. පැටියෝ අඬන්න නැතුව ඉන්න පුතේ මම අම්මා ගාවට එක්ක යනෝනේ මගේ පැටියව මම එක්ක යනවා පුංචෝ මම එක්ක යනවා. අnder මහත්තුර එනවා. ඔව්. නේද? අම්මා ළඟට යන්න ඕන මට.
අනේ මෙහෙම බලාගෙන මේක. අනේ අන්න මීදු. අයියෝ. අනේ අශෝක බේරගන්න කවුරුවත් නැද්ද? අනේ අශෝක බේරගන්න කවුරුවත් නැද්ද දෙයියනේ? මගේ අශෝක බේරගන්න ඕනේ. බේරගන්න ඕනේ. බේරගන්න ඕනේ. අශෝක නැද්ද? අශෝක බේරගන්න ඕනේ. අයි දෙයියනේ අශෝක ගන්න කවුරුත් බේරගන්න ඕනේ. අශෝක බේරගන්න ඕනේ. අශෝක අනේ අශෝක අනේ නේද අශෝක කොලාට මේ දුක් ගින්දර පත්තු කරපු මගේ පව්කාර ජීවිතය අතහැරලා දාලා මිනිහෙක් වගේ ජීවත් වෙන්න දැන්ම ලේසි. මට සමාවයන් මිහින්දු. මට සමාවයන් උමා. මට සමාව වෙන්න මනෝ. අපි හමුවා. මිහිඳු බොලා කොහෙද යන්නේ? බොලාට ඉන්න මාලිගාවක් තියෙනවා.